ශරීබී කාන්තෝරි ඔබ කෙනෙක් ඉන්නවා ඔබගේ මේ ධනස් දෙකෙන් පල්ලෙයා මේ ධනස් දෙකෙන් පල්ලෙයා ඔබට දැනෙනවා අධික රස්නයක් ඒ වගේ මේක ඔබට දැවිල්ලක් වගේ තමයි මේක ඔබට තියෙන්නේ මේක ඔබට මේ ධනස් දෙකෙන් පල්ලෙයා දැනෙනවා රස්නයක් මේ ධනස් දෙකෙන් පල්ලෙයා ඔබට දැනෙනවා රස්නයක් ඒ වගේම මේක ඔබට රස්නයකට වඩා මේක ඔබට නිකන් දැවිල්ලක් වගේ දැවිල්ලක් මේක ඔබට තියෙන්නේ ඒ වගේම තමයි මේක ඔබට පැය 24ම තියෙන්නේ නැහැ මේක දවස් 7ෙම සතියේ දවස් කීයක් තියෙන්නේ දවස් 7ෙම තියෙන්නේ නැහැ මේක එක වෙලාවකට තමයි ඔබට එන්නේ හරිද ඒ වගේම ඔබට එක වෙලාවකට එනවා ඔබගේ නිකන් ඇඟ පණ නැති වෙලා යනවා වගේ මට ඔබ ඕනේ මේ ඔබට කතා කරන්න ඔබ ඕනේ ඔබ බය වෙන්න එපා ඔබ ලැජ්ජ වෙන්න එපා මම මේ ඔබට කතා කරන්න ඔබව නිදහස් කරන්න ස්වාමීන් වහන්සේගේ පණිවිඩය මම කතා කරන්න ඔබ ඉක්මනින් ඔබ ඉදිරියට ආවොත් තව කෙනෙක් නිදහස් වෙන්න යනවා හරිද ලකුණු ඔක්කොම හරි ආමෙන් දෙවියන් වහන්සේට අපි මහිමය දෙමුද ඉස්සරහට එන්න රබකා ශින්දු රෝබෝ කපන නැති වෙලා යනවා ධනසියෙන් පල්ලෙයා රත් වෙනවා ආමෙන් දෙවියන් වහන්සේ ආවත් ආමෙන් අද තමයි මේ ආවේ චර්ච් එකට මං අදයි ආවේ දෙවියන් වහන්සේ ආවත් ආමෙන් ස්වාස්සිගෙන ආමෙන් අපි හැමෝම දාත ඔස්සෝමුද නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ජීවිතයට මේ පවුලට මේ ශරීරයට විරුද්ධව ක්‍රියා කරන හැම අන්ධකාර බලයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ලේවල බලයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් fall out the name of the Jesus ඵලයන් එළියට මේ ජීවිතය අද නිදහස් වෙන්න ඕනේ මේ පවුල අද නිදහස් වෙන්න ඕනේ ස්වාමිනේ ඔබගේ කරුණාව තබන්න ඔබ මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ මේ සහෝදරිය පියාණනේ හැමෝම නිදාගත්තම ඒ ජීවිතය අතහැරලා යනවා කියලා තීරණය කරලා තියෙනවා මම බොරු නම් කියන්නේ ආමයි ඇත්ත මේගොල්ලෝ නිදාගත්තම ඇගිල්ල මැරෙන්න උත්සාහ කරනවා අද ඔයාලගේ පවුල ජේසුස් වහන්සේ නිදහස් කරන්න ආමෙන් රබකා ශන්දෝ රෝබෝ කන්තෝරි රබකෝ ශන්දෝරි නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් මේ පවුලට විරුද්ධව ක්‍රියා කරන අන්ධකාර ආත්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඵලයව ජීවිත අතහැරලා පවුල අතහැරලා ශාපලත් ආත්ම යේසුස්ගේ නාමයෙන් ඉවත් වෙන්න ඕනේ මම අන කරනවා ස්වාමීන් දරුවගේ ජීවිතෙන් මේ පවුලෙන් යේසුස්ගේ නාමයෙන් ඉවත් වෙන්න ඕනේ ස්වාමිනේ මගේ දෙවියන් වහන්සේ ඔබගේ කරුණාව දෙන්න මගේ දෙවියන් වහන්සේ මේ හදවත රිදිලා තියෙන ප්‍රමාණය සහ
තුවාල වෙලා තියෙන ප්‍රමාණය ඔබ දන්නවා ස්වාමී. ඇව සැනසුව මැනව. කරුණාව දුනු මැනව. ජේසුනි සැනසුව මැනව. ස්වාමිනී දරුවට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න යේසුස්ගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. ජීවිතය අතහැරලා පවුල අතහැරලා යේසුස් වහන්සේගේ නාමයෙන් යන්න ඕනේ. යන්න ඕනේ. ඔබට බිලි දෙන්න මේ කවුරුත් නැහැ. යේසුස්ගේ යේසුස් වහන්සේගේ නාමයෙන්. Jesus Sokorabi Shandori අතරපම් ජීවිතේ අතරපම් ඔබට අයිතියක් නැහැ. ජේසුස් මේ මිනිස්සුන්ව මෙතනට ගෙනාවේ නිකන් නෙමෙයි. අතරපම් යේසුස්ගේ නාමයෙන් ගනි. අද ඉඳලා මේ පවුල ආශිර්වාද ලබන්න ඕනේ. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් නිදහස් කරන ශාප බන්ධන පවුල් පිටින් කරපු ගුරුකම් පවුල් පිටින් කරපු බන්ධන යේසුස්ගේ නාමයෙන් මම ලේනවා අද යේසුස්ගේ නාමයෙන් මම ලේනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් නිදහස් කරන්න out the name of the Jesus Christ. යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් out යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් නිදහස් කරන්න. යේසුස් වහන්සේ යහපත්. ඔයාලගේ ජීවිත වටා තියෙනවා කරපු කොඩි විනය පවුල වටා තියෙනවා. ඒකෙන් ඔයාලට හැමදේම නැති වෙන්න තමයි කරලා තියෙන්නේ. ගෙදර ලුණු පොල් කට්ට විතරක් ඉතුරු වෙන්න කරලා තියෙනවා. අනිත් ඔක්කොම නැති වෙන්න. ඔව්ද බොරුද? සොම්නසි මට කිව්වේ ලුණු පොල් කට්ට විතරයි ඉතුරු වෙන්න තියලා තියෙන අනිත් ඔක්කොම නැති කරලා කියලා. රාබකා ශාන්තෝ රෝබෝ කාන්තෝරි. ස්වාමිනේ මේ මනුෂ්‍යව මාව විශ්වාස කරලා නෙමෙයි. ඔයාව විශ්වාස කරලා. ඔයයි දෙවියන් වහන්සේ. පියාණනි ඔබ වහන්සේ උදව් කරන්න. ස්වාමිනේ මේ පාදයන් වල තිබෙන ස්වාමිනේ මේ රෝගී තත්වය යේසුස් වහන්සේගේ නාමයෙන් ඵලයන් වත් වෙන්න ඕනේ. සුව කරන්න ස්වාමිනේ. නිදහස් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. රාබකා ශාන්දර ස්වහල උන්වහන්සේට දෑත් ඔස්සවලා කියන ජේසුනේ අපිට උදව් කරන්න. සභාව දෑත් ඔස්සවන්න. යේසුස් වහන්සේ මිනිස්සු කැඳවෙන්නේ නිකන් නෙමෙයි. උන්වහන්සේ ආශිර්වාද කරන්න. ස්වාමිනේ මේ පවුල අද නිදහස් කරන්න. ඌනියම් වලින් නිදහස් කරන්න. බන්ධන වලින් නිදහස් කරන්න. ස්වාමිනේ මොවුන්ගේ නාමයන් වලින් කරපු බන්ධන ඔවුන්ගේ ජීවිතවලට ස්වාමිනේ කරපු බන්ධන මම අද ලේනවා. ඔවුන්ගේ නමින් දෙයි කපපුවා යේසුස්ගේ නාමයෙන් මම ලේනවා. ස්වාමිනේ ඔවුන්ගේ නම් වලින් කරපු හැම ඌනියමකම බලය යේසුස් වහන්සේගේ නාමයෙන් මම කඩා දමනවා. ස්වාමිනේ ස්වර්ගයටත් පොළවටත් පොළව යටටත් බලය ඇති එකම නාමය යේසුස්. ඒ නාමයෙන් මම අද ලේනවා මේ පවුල. රෝබෝ කාන්තුරේ ඔබට දෙයක් කියන්න. අරයා කරන්න කිව්වා, මෙයා කරන්න කිව්වා, එයා කරන්න කිව්වා කියලා කිසිම දෙයක් ගෙවල් ගෙදරට යන්න එපා. කිසිම දෙයක් කරන්න යන්න එපා. ආලයේ ගෙදරටම එන කෙනෙක් ඉන්නවා. ගෙදරටම දැන් එන එක නතර වෙලා තියෙනවා. නමුත් ඉස්සර නම් ගම් කියන්නේ නැහැ. නමුත් ඉස්සර ඔයාලව ගොඩක් ඒ කෙනාට ඕන වුණා. ඉස්සර ඔයාලව එයාලට ගොඩක් ඕන වුණා. ඔයාලව එයාට ගොඩක් ඕන වුණා. ඊට පස්සේ ඔයාලගෙන් සෑහෙන දේවල් කරගත්තා. ඒ වගේම ඊට පස්සේ කාලයක් යනකොට ඔයාලගේ දේවල් පොඩ රින පැත්තට ඇරෙන්න පටන් ගන්නකොටම චුට්ට එකපාරටම චුට්ට නතර කරන්න පටන් ගත්තා. ඔබට කිව්වා කාත් එක්ක තරහ වෙන්න එපා.
වහන්සේ ඔයාලගේ ජීවිතවල දේවල් කරන්න.